අතීතයේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම භාරතයේ පහළ වූ කාලයේ ලෝකය මිනිසුන් විසින් ගවේෂණය කරපු කාලයයි. නමුත් ඒ අතීත මිනිසුන් මේ ලෝකය ගවේෂණය කළේ ආධ්‍යාත්මය මුල් කරගෙනයි. ඒ නිසායි සත්‍ශාස්ත්‍රූවරුන්ගේ උපනිෂද් යුගය පහළ වුණේ. සත්‍ය ගවේෂණය කරන න්‍යායාත්මක කරුණු හොයමින් තාර්කික බුද්ධියෙන් ගවේෂණය කරන පිරිසක් එකල දඹදිව පහළ වුණා. වර්තමානයේ වගේ තාක්ෂණය හා කාමය මත පදනම් වෙච්ච ජීවිත නෙවෙයි මිනිසුන්ට තිබුණේ. මිනිස්සු හෙව්වා ආධ්‍යාත්මය ගැන. මිනිස්සු කල්පනා කළා රාගයෙන් දැවෙන විට ආධ්‍යාත්මය සුවපත් කරන්නේ කොහොමද? කාමාශාවන් හිත යට කරගෙන යනකොට ඒ යට කරගෙන යන ආශාවන්ට විරුද්ධව නැගී සිටින්නේ කොහොමද? ද්වේෂයේ ගින්න දැවෙන විට ඒ ද්වේෂයේ ගින්නට විරුද්ධව කරුණාවේ සීතල පතුරවන්නේ කොහොමද? මෛත්‍රී ගුණ තියෙන කෙනෙක් වෙන්නේ කොහොමද? දයාවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද? ස්ථිරවම හිතේ තියෙන පෞසිතුවිලි දුරු කර දමන්නේ කොහොමද? මිනිස්සු තත්කාලීනව දාර්ශනික මත කතා කළ යුගයකයි තථාගතවර බුදුවරු පහළවන්නේ. නමුත් අද අප ජීවත් වන්නේ එහෙම ඊටාම තත්කාලීන න්‍යායාත්මක ආධ්‍යාත්මික මිනිසුන් සමග නොවේ. අප ජීවත් වන්නේ එදා වේල ගැට ගහ ගන්නට මහන්සි වෙන, එදා කාමයන් මත යැපෙන, කාමයන්ගෙන් සන්තරපණය වන, කාමයන්ට වඩා සතුටක් ගැන කල්පනා කරන්නට දන්නේ නැති, සමාජ ගෞරවය හා චිත්තභ්‍යන්තරයේ ඇති ලාමක සන්තරපණයන්ට කැමති වෙච්ච දුර්දාන්ත ගතිවලින් පිරුණ, ජීවිතයම අකුසලයට පූජා කළ බහුතරයක් වාසය කරන පොළවකයි අද අපි ජීවත් වෙන්නේ. ඒ නිසා පින්වත්නි, සතර පද ගාතාවක් ශ්‍රවණය කළ පමණින් මගඵල ලබන්ට තරම් ඊතා පවිත්‍ර පාරමී බලයක් තියෙන පිරිසක් ඉන්න කාලෙක නෙවෙයි දැන් අපි මේ ජීවත් වෙන්නේ. ධර්මය විස්තර කර දෙන කල්හි අධර්මයම පිහිට කර ගන්නට තරම් ඥානය මොට වෙච්ච, ඥානය දුර්වල වෙච්ච, මිත්‍යාවට ක්ෂණිකව වසඟ වෙන පිරිසක් සමගයි අපට මේ ධර්මය පුරුදු කරන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ. එබඳු පිරිසකට පින්වත්නි, තථාගතයන් වහන්සේගේ ශාසනය හඳුනා ගැනීමත්, තථාගතයන් වහන්සේගේ ශාසනයට ගෞරවය ඇති කර ගැනීමත් සුළුපටු දෙයක් නෙවෙයි. මොකද විවිධ වේශයෙන් අධර්මය මේ ලෝකයේ පැතිර තිබෙනවා. විවිධ වේශයෙන් අධර්මයේ ඡායාවන් ධර්මය මත පතිත වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි, රත්රන් පමණක් තිබෙන කාලයේ මිනිසුන්ට පරීක්ෂා කරන්න අවශ්‍ය වුණේ නැහැ. රත්තරන් විතරක් තියෙන කාලේ මිනිසුන්ට පරීක්ෂා කරන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් නොරන් පහළ වූ කල්හි, ඒ කියන්නේ රත්තරන් වගේම රත්තරන් නොවන ඉමිටේෂන් පහළ වුණාට පස්සේ නොරන් පහළ වූ කල්හි මේ රන්දෝ කියා මිනිසුන්ට පරීක්ෂා කිරීමට සිදු වුණා. බුදුවරු වැඩ සිටින කාලය රත්තරන් පවතින කාලයයි. එකල නොරන් පහළවන්නේ නැහැ. නමුත් පින්වත්නි, දැන් රත්තරන් සමග කවලං වී නොරන් පහළ වී ඇති කාලයයි. ඉමිටේෂන් සමග කවලං වෙලා තියෙන්නේ රත්තරන්. ධර්මය සමග අධර්මය කවලං වෙලා තියෙන්නේ. අධර්මයෙන් ධර්මය වෙන්කොට ගත හැකි ඥානවන්තයෙකුට පමණයි ත්‍රිපිටක බුද්ධ වචනයට ගෞරවය ඇති කර ගත හැක්කේ. අනෙක් සියලුම දෙනාට ධර්මයත් අධර්මයත් වෙන් කර ගන්නට බැරිව
අසරණ වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ තුල ඒ අසරණකම ඇති නොවෙන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි භක්ත්‍යාදරය ඇති කරගෙන ත්‍රිපිටක ධර්මය කෙරෙහිම හිත පහදව ගන්න ඕන. සූත්‍ර ධර්මවලටම ගෞරවය ඇති කර ගන්න ඕන. විනය දේශනාවටම ගෞරවය ඇති කර ගන්න ඕන. චිත්තභ්‍යාස හා නිවන ගැන කියා දෙන අභිධර්මයටම ගෞරවය ඇති කර ගන්න ඕන.